Hello guys, ඔබ සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මේ වීඩියෝ එක බලන ඔයාලා ආස ඇති Forza වගේ කාර් ගේම් එකක් ගැන. ඒත් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනව නේද? ඔයගොල්ලන්ට PC එකක් නෑ නේද? ඔයගොල්ලෝ ආසද Forza වගේ කාර් ගේම් එකක අත්දැකීමක් ලබා ගැනීම. අපි යමු වැඩි කතාවක් නැතුව අපේ වීඩියෝ එකට. හො යන්න කලින් කියන්න දෙයක් තියෙනවා. මාව subscribe කරලා වැටෙන bell icon එක touch කරන්න. හරි guys, ඉතින් දැන් ඔකට Play Store app එක open කරගෙන search bar එකට ගිහිල්ලා Horizon කියලා search කරනවා. Horizon. එතකොට මේ වගේ interface එකක් එනවා. ඕකඩ click කරලා ඒක මේ install කරගෙන play එකට යන්න. හරි guys, ඉතින් open කරනකොට මේ වගේ තමයි එන්නේ. load එක කරගන්නවා. මම මේක සවුන්ඩ් වැඩි කරනවා මොකද මම කියන දේවල් වලට ඔකට පැහැදිලිව ඇහෙන්නේ නැති හින්දා. හරි ඉතින් guys, මෙහෙම තමයි ඉන්ටර්ෆේස් එක එන්නේ. ඉස්සෙල්ලාම ඔකට ඉර හම්බෙන්නේ මේ කාර් කොට තැන කාර් ස්ටෝර්ස් වලට ගිහින් අපිට කැමති කාර් එකක් ගන්න පුළුවන්. හරි guys, ඉතින් මෙතන ස්පීඩ්, හැන්ඩලින්, ඇක්සිලරේෂන්, බ්‍රේකින්, ඩිෆ්, ඔෆ් රෝඩ් කියලා තියෙනවා. එතකොට මෙතන ස්පීඩ් එක මේ වගේම අඩුයි. ඊට පස්සේ මෙතන ටර්නින් කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරාට පස්සේ අපිට මේ වගේ කාර් එක අපිට අප්ඩේට් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා ටර්නින් කාඩ්ස් කියලා. සමහරට ඉස්සෙල්ලාම අපි ගේම් එක ගන්න ඉඳලා ඔකට සමහරට හම්බෙනවා මෙවුවා. නැත්තම් අපිට මේක ක්ලික් කරලා අපිට ඇඩ් එකක් බලලා අපිට ගන්න පුළුවන් මේ watch ad. ඊට පස්සේ දැන් අපි මෙතන දන මේ ප්ලස් ලකුණක් තියෙනවා. ඒක ක්ලික් කරාට පස්සේ ක්ලික් කරාට පස්සේ අපිට එනවා මේ වගේ එකක්. එතකොට ටර්නින් අප්ඩේට් කියලා මේ කාඩ් එක ඊපස්සේ ඔන්න අපේ කාර් එක අප්ඩේට් වුණා. දැන් මේක තනි කොළ පාටයි. මේක අප්ඩේට් වුණාට පස්සේ ඔකට ආපහු වීඩියෝ එක දාන්නම්. ඉතින් මම මේක දැන් මේ අප්ඩේට් කරගෙන යන ගමන් අපිට දැන් පේනවා මේ තනි කොළ පාට තිබ්බ එක දැන් කහ පාට වෙලා තියෙනවා. ස්පීඩ් හැන්ඩලින් එකම හැදිලා තියෙනවා. මේක බැක් යනවා. ඊට පස්සේ මෙතන පැක්ස් කියලා එකක් තියෙනවා. ඒක ඊට පස්සේ මේක අපිට ගෙවින් කරලා තමයි ඒක ගේම් වලට යන්න තියෙන්නේ. අපි ඉතින් ගෙවන්න නැති හින්දා ඒකෙන් බැක් යනවා. ඊට පස්සේ guys මෙතන කාඩ්ස් කියලා එකක් තියෙනවා. ඒකේ ඒ කට්ටිය ෆී දෙනවා. මේ වගේ පැක් එකක් එකේ 3ක් තියෙනවා. ඊට පස්සේ ඒවා හූරලා අපිට ඒ කට්ටිය දෙනවා ගන්න පුළුවන්. දැන් මෙතන මට ඇඩ් එකක් බලන්න මම ඇඩ් බලන්නේ නැහැ. ඊට පස්සේ මෙතන රේස් ගියාට පස්සේ මෙතන ස්පෙෂල් කාර් පාටි කියලා එකක් තියෙනවා. ඒකට ගියාට පස්සේ ඒ කට්ටිය අපි ප්ලේ කරන දවස් ගණන් අනුව මේ අපිට කාස් දෙනවා. එතකොට අපි ඒකෙන් දින්නට පස්සේ අපිට යන්න තියෙන ඒ කට්ටිය දෙනවා මෙතන පසල්ස් එකට ඒ කාර් එක. ඊට පස්සේ මෙතන ඒ දෙන කාර් එක උඩ ක්ලික් කරාට පස්සේ ඒ කාර් එක ක්ලික් කරලා කන්ටිනියු කරනවා. ඊට පස්සේ ඒ කට්ටිය සමහර වෙලාවට අපිට දෙනවා මේ වගේ සම්බන්ධ කරන්න පසල්ස්. ඒ කියන්නේ ඒ කට්ටිය දෙනවා අපිට. දැන් මම මේක පුරවලා තියෙන හින්දා මම එතකොට මෙතන ඇඩ් එකක් බලන්න ඕනේ. මම ඉතින් ඇඩ් බලන්නේ නැහැ.
පස්සේ මෙතන රේස් එකට ගියා. අපම ඊට පස්සේ ටූර්නමන්ට්ස් වලට ගිහම අපි එක ටූර්නමන්ට්ස් තියෙනවා ප්ලේ කරන්න ඕනේ. එතකොට අපිට කොයින්ස් හම්බ වෙනවා. ඊට පස්සේ වර්ල්ඩ් ටූර්ස් කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරාට පස්සේ අපිට මේ වගේ ප්ලේ කරන්න වෙනවා. ඒක ප්ලේ කරුණත් අපිට හම්බ වෙනවා එක කොයින්ස් නම් වගේ දේවල් හම්බ වෙනවා. එතකොට මෙතන ෆෙස්ටිවල් සෝන් එකක් තියෙනවා. ඒකට ගියාට පස්සේ හරි ගයිස්, ඉතින් ඒක ලෝඩ් වුණාට පස්සේ මේ වගේ රේස් එකක් එනවා. අපිට දැන් මේක රේස් යන්නත් නෑ. අපිට මේක කැමතිලා ප්ලේ කරන්න පුළුවන්. ප්ලේ කර ඉන්නකොට අපිට එනවා මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඒ කියන්නේ දැන් මෙතන වීඩියෝ එකක් බලලා අපිට 5 මිනිත්ස් වලට මේ කාර් එක ගන්න පුළුවන්. ඒ කියන්නේ ප්ලේ කරන්න පුළුවන්. දැන් අපි මේ කලින් ප්ලේ කර හිටපු ප්ලේ කරන්න නම් කන්ටිනියු ඕවන් කාර් කියන එක ටච් කරන්න ඕනේ. ඊට පස්සේ මේ රේස් බටන් එක. එතකොට මෙතන බ්‍රේක් එකයි රිවර්ස් බටන් එකයි තියෙනවා. මෙතන හෑන්ඩ් බ්‍රේක් තියෙනවා. ඊට පස්සේ මෙතනින් මිනිහව එළියට ගන්න පුළුවන්. දැන් මිනිහා කාර් එකට ගන්න ඕන නම් මේක ටච් කරනවා. ඊට පස්සේ මෙතන තියෙනවා බලාකුළට වැහිච්ච ඉරක් වගේ එකක්. ඒකට ගියට පස්සේ අපිට මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක එහෙම කැමති එකට දාගන්න පුළුවන්. ඉබ්බේකම දාගන්නවා. ඊට පස්සේ අපිට මෙතන කැමරාවක් වගේ එකක් තියෙන එක ටච් කරාට පස්සේ අපිට කැමති විදිහට මේක කැමරා මේ තියෙන විදිහ වෙනස් කරගන්න පුළුවන්. ඊට මම ආපහු යනවා ගාරාජ් වලට. ඊට පස්සේ රේස් යනවා. ඊපස්සේ ඉවෙන්ට්ස් කියලා තියෙනවා. ඉවෙන්ට්ස් වලට ගියාට පස්සේ ඒ කට්ටිය අන්ලොක් කරලා තියෙනවා. සමහර වෙලාවට අන්ලොක් කරලා නැහැ. දැන් මට මෙතන එකක් ප්ලේ කරන්න පුළුවන්. මෙතන මිනිල් පාටින් වැටිලා තියෙන කාඩ් එක විතරයි අපිට යූස් කරන්න පුළුවන් දැනට. මම මේක ප්ලේ කරන විදිහ පස්සේ දවසක ඔය කට්ටියට වීඩියෝ එකක් අරන් එන්න. ඊට පස්සේ මෙතන ඊට පස්සේ මිනිහාගේ අපේ මිනිස්යාගේ ලෙවල් අප් වෙන අපි කාගේ මේක ප්ලේ කරන විදිහ අනුව මෙතනට ගියට පස්සේ ෂූට්ස් කියලා එකක් තියෙනවා. ඒකට ගියට පස්සේ අපිට මේ මිනිස්යාගේ ෂූට්ස් නම්මනම් වෙනස් කරන්න පුළුවන්. ඉතින් මම තිබ්බේකම එහෙම තියෙනවා. ඊට පස්සේ මේකේ සෙටින්ග්ස් වලට ගියොත් අපිට තියෙනවා මෙතන ග්‍රැෆික්ස් නම්මන හදාගන්න. ඉතින් මම ඒක හදාගන්නවා. ඉතින් මම ඔක්කොම හදාගත්ත මේක කට්ටියට උඩරිම දාගන්න. එතකොට අපේ ග්‍රැෆික්ස් එහෙම හොඳට හැදෙනවා. එතකොට මෙතන ගේම් කියලා සුක්කා නමක් දාලා තියෙනවා. ඒකට ගියාට පස්සේ කැමරා අර තියෙන විදිහ තියෙනවා. ඊට පස්සේ මේක බටන්ස් වලින් අර තියෙන විදිහට හැදෙනවා. එතකොට මේකෙන් අපේ ෆෝන් එක හරවලා කාර් ගෙන්න ගන්න පිට. එතකොට මෙතන වීල්ස් තියෙනවා. ඊට පස්සේ accelerator, throttle, brake. අපි ඉතින් මේක ඔන් කරගමු. හරි ගයිස්, ඉතින් මට මේ ගේම් එක ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි. මම හිතනවා කට්ටියට පැහැදිලි ඇති කියලා.